안녕하세요. අද දවසේ අපි කතා කිරීමට බලාපොරොත්තු වන්නේ කොරියන් භාෂාවෙන් මිනිස් සිරුරේ කොටස් පිළිබඳව. ඉතින් කොරියන් භාෂාව හදාරන ඔබ වඩාත් ඉගෙන ගත යුතු කොටස් කීපයක් තමයි අද දවසේ අපි කතා කරන්නේ. මිනිසාගේ ශරීරයට කියන්නේ කොරියන් භාෂාවෙන් මොම් කියලා. මොම් කියන්නේ ශරීරය. මිනිස් සිරුරේ කොටස් වලට කියනවා ඉන්චේ බුයි කියලා. ඉන්චේ බුයි. ඉන්චේ බුයි කියන්නේ මිනිස් සිරුරේ කොටස් වලට. අපි බලමු මිනිස් සිරුරේ කොටස් මොනවද කියලා. මුලින්ම හිස. හිසට කියනවා මොරි කියලා. හිසට කියනවා මොරි කියලා. ඇස. ඇසට කියනවා නූන් කියලා. ඇසට කියනවා නූන් කියලා. කන. කනට කියනවා ක්වී කියලා. කනට කියනවා ක්වී කියලා. වැලමිට. වැලමිටට කියනවා පල්කුම්චි කියලා. වැලමිටට කියනවා පල්කුම්චි කියලා. අත. අතට කියනවා සොන් කියලා. අතට කියනවා සොන් කියලා. කකුල. කකුලට කියනවා තරි කියලා. කකුලට කියනවා තරි කියලා. ඇහි බැම. ඇහි බැමට කියනවා නුන්සොක් කියලා. ඇහි බැමට කියනවා නුන්සොක් කියලා. නාසය. නාසයට කියනවා කෝ කියලා. නාසයට කියනවා කෝ කියලා. තොල්. තොල්වලට කියනවා ඉප්සුල් කියලා. තොල්වලට කියනවා ඉප්සුල් කියලා. දත්. දත්වලට කියනවා චියා කියලා. දත්වලට කියනවා චියා කියලා. කට. කටට කියනවා ඉප් කියලා. කටට කියනවා ඉප් කියලා. යටිපතුල. යටිපතුලට කියනවා පල් කියලා. යටිපතුලට කියනවා පල් කියලා. මිනිස් සිරුරේ කොටස් වලට කියනවා ඉන්චේ බුයි කියලා. අපි දැන් කතා කළේ මිනිස් සිරුරේ කොටස් පිළිබඳව. මූලික කොටස් ටික නැවත වතාවක් කියනකොට මොරි, හිස, නූන්, ඇස, ක්වී, කන, පල්කුම්ජ්, වැලමිට, සොන්, අත, තරි, කකුල, නුන්සොක්, ඇහි බැම, කෝ, නාසය, ඉප්සුල්, තොල්, චියා, දත්, ඉප්, කට, පල්, යටිපතුල. මිනිස් සිරුරට කියනවා මෝම් කියලා. මිනිස් සිරුරේ කොටස් පිළිබඳව තමයි අද දවසේ ඔබ දැනුවත් කළේ. මේ වගේ වටිනා වීඩියෝකින් නැවත අපි හමු වෙමු. එතකන් ඔබට 안녕하세요.